භාග පාඩම. එතකොට භාග සම්බන්ධව ඉතාම කෙටියෙන් අවශ්‍ය දේවල් ඔක්කොම ටික පැහැදිලි කරලා දෙන එක තමයි මගේ අරමුණ වෙන්නේ. අපි වැඩි කතා නැතුව යන් එහෙනම් පාඩමට. අපි චොක්ලට් එකක් ගමු. මේ චොක්ලට් එකේ අපි පෙති ගත්තොත් 10ක් තියෙනවා. ඒතර මේ 10න් එක පෙත්තක් ගත්තොත් අපිට කියන්න පුළුවන් කොටස් 10කට චොක්ලට් එක බෙදලා ඒකෙන් එකක් ගත්ත නිසා 10න් එකක්. එහෙනම් මේක භාගයක්. චොක්ලට් එකේ කෑලි දෙකක් ගත්තොත් මොකද වෙන්නේ? අපිට කියන්න පුළුවන් 10න් දෙකක් කියලා. හරි. අපි යමු ඊළඟ කොටසට. right. එතකොට අපි ඔය භාග වර්ග ගත්තොත් අපිට හම්බ වෙනවා මේ ඒකක භාග කියලා જાතියක්. ඒකත් මම පොඩ්ඩක් මතක් කරන්න මේවා කලිනුත් ඉගෙනගෙන තියෙන වෙන්න පුළුවන්. ඒකක භාගයේ විශේෂත්වය තමයි මේකේ ලවය එකයි. හරය ඕනම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. හරි. එතකොට 3න් 1 5න් 1 ඔය තියෙන්නේ ඒකක භාග. හරි. අපි බලමු මේ තුල්්‍ය භාග කියන එක. මේකත් 6 වසරේදී ඉගෙන ගන්න එකක්. මේ තුල්්‍ය භාගයක් කියලා කියන්නේ යම් භාගයක් ලියුවම ඒකටම සමාන තවත් භාගයක් ලියන්න පුළුවන්. උදාහරණයක් ගන්න දැන් මෙතන 2න් 1 තියෙනවා. මේ 2න් 1 කියන එක 4න් 2ට සමානයි. කොහොමද ඒක සමාන වෙන්නේ? මේ බලන්න. අපි හිතමු මේක චොක්ලට් එකක් කියලා. චොක්ලට් එක දෙකට බෙදුවා. හරි. එතන මේ තියෙන 2න් 1 කොටසක්. හරි. ඊට පස්සේ අපි ගත්තොත් චොක්ලට් එකක් 4ට බෙදලා ඒකෙන් 4න් 2ක් ගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන 4න් 2 කෑල්ලයි 2න් 1 කෑල්ලයි. මොකද වෙන්නේ? සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් 2න් 1 කියන එක සමාන වෙනවා 4න් 2. ඔය විදිහටම චොක්ලට් එක 6කට බෙදලා කෑලි 3ක් ගන්නවා. ඒකත් මොකද වෙන්නේ? ඔයාලට පේනවා මේ ගත්ත 4න් 2ට සහ 2න් 1ට සමානයි. හරි. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. ඊට පස්සේ අපි මේකත් ඉගෙන ගන්න එක මිශ්‍ර භාග හා විෂම භාග. එතකොට මොකක්ද මේ මිශ්‍ර භාගයක් කියන්නේ? මිශ්‍ර භාගයක විශේෂත්වය තමයි ඒකේ තියෙන පූර්ණ සංඛ්‍යාවක්. පූර්ණ සංඛ්‍යාවක් හා එකතු කරනවා මොකද්ද? භාග සංඛ්‍යාවක්. ඒකේ එකතුවක් තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? මිශ්‍ර භාගයක් කියලා. විෂම භාගයක් කියන්නේ මොකද්ද? විෂම භාගයක් කියවම විශේෂත්වය තමයි මේ තියෙන හරයනේ භාගي. මේ තියෙන්නේ මොකද්ද? ලවය. එහෙනම් හරයට වඩා ලවය විශාලයි. හරි. එහෙනම් ඔය වගේ එකට කියන විෂම භාග කියලා. අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. මිශ්‍ර භාගයක් කොහොමද විෂම භාගයක් කරන්නේ? විෂම භාගයක් කොහොමද මිශ්‍ර භාගයක් කරන්නේ? අපි මේ භාගයම ගමු. හරි. මේක කොහොමද එහෙනම් අපි විෂම භාගයක් කරන්නේ? මේකේ මේ 3 වැඩි කරනවා මෙන්න මෙතන දෙකෙන්. එහෙනම් 3 වරක් 2 කීයද? 6යි. 6ට මේ දෙක එකතු කරනවා. එහෙනම් 6යි 2යි කීයද? 8යි. එහෙනම් 3න් මෙන්න මේ ආපු ඉලක්කම ලියන්න ඕනේ. මොකක්ද එහෙනම්? 3න් 8යි. හරි. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි කියලා ඕනනම් තව උදාහරණයක් මම ලියලා පෙන්නන්නම්. අපි ගමු මේ හරිය ලියමු. 2යි 5න් 4. මේක කොහොමද එහෙනම් 5 2 10යි 10යි 4යි කීයද? 14යි. එහෙනම් 5න් 14යි. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි. දැන් බලමු අපි කොහොමද විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරන්න කියලා. අපි 6න් 8ම ගමු. right. මේකෙදි කරන්න තියෙන්නේ මෙච්චරයි. 8 කියන ඉලක්කම 6න් බෙදමු. එහෙනම් 8 බෙදීම 6. එහෙනම් 6 8ට 6 ඒවා කීයද? 1යි. එහෙනම් 6 වරක් 1 6යි. 2යි. හරි. එහෙනම් දෙකක් ඉතිරි වුණා. බලන්න එහෙනම් ප්‍රධාන ඉලක්කම කීයද? 1යි ආවේ. එහෙනම් අපි ලියනවා 1 කියලා ඉස්සෙල්ලා ලියනවා පූර්ණ සංඛ්‍යා ඉලක්කම. ලියලා 6න් දෙකක් ඉතිරි වුණා. එහෙනම් 6න් 2යි. පැහැදිලිද? right. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. right. භාග ගුණ කිරීම. හරි. එතන මේ භාග ගුණ කිරීම කියන එක අපි තවත් වෙන ක්‍රමයකින් හඳුන්වනවා අල්න යන්න දාලා. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් හිතන්න 4න් 3 ගුණ කිරීම 2න් 1 කියලා. එතකොට මේක ලියන්න පුළුවන් 4න් 3න් අල්න යන්නේ 2න් 1. මම හිතන එක ඒ අදහස ඔයාලට පැහැදිලි. අපි බලමු මේ මොකද්ද මේ භාග ගුණ කිරීමේ සංකල්පෙදි වෙන්නේ කියලා. දැන් උදාහරණයක් බලන්න මෙතන 4න් 3න් 2න් 1. ඒ කියන්නේ 4න් 3ක් තියෙනවා. කොටස් 4ක් බෙදලා ඒකෙන් 3ක් අරන් තියෙනවා. මේකෙන් 2න් 1ක් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මේ හැම කොටසකම දෙකට බෙදාගෙන යනවා. බෙදලා මොකද කරන්නේ? ඒකෙන් එක පංගුව ගානේ ගත්තා. හරි? දෙකෙන් එක
කොටස් වලට බෙදාගෙන ගියා. ඔයාලට පේනවා ඇති මේ බලන්න මේක දෙකේ කොටස් වලට බෙදලා. එතකොට බෙදලා ඒකෙන් එකයි ගන්න. එහෙනම් මේක දෙකට බෙදුවා මේකෙන් එකයි. හරි. මම මේක තාටියක් අපි ගමු ලේසර් එක. එහෙනම් මේ රතු පාටකින් ඔයාලට මම හිතලා පේනවා ඇති කියලා. රයිට්. එහෙනම් මේක දෙකට බෙදුවා දෙකෙන් එකයි. මේකත් දෙකට බෙදුවා ඒකෙන් එකක් ගත්තා. දෙකෙන් එකයි මෙතන. හරි මේකත් දෙකට බෙදුවා ඒකෙන් එකක් ගත්තා. රයිට්. එහෙනම් ඔයාලට පේනවා මොකද්ද? 4න් 3 කියන එකෙන් දෙකෙන් එකක් ගත්තොත් 8න් 3 කෑලි එන්නේ. හරි එහෙනම් 8න් 3 කෑල්ලක් එනවා. අපි මේක ගණිතයානුකූලවත් බලමු. රයිට්. ගණිතයානුකූලව කොහොමද මේක බලන්නේ? හරි ලේසි. 4න් 3 වැඩි කරනවා දෙකෙන් එකෙන්. උඩේව වැඩි කරන්න. කීයද? 3 වරක් 1 3යි. 4 වරක් 2 8යි. ওই විදිහට ගණිතයානුකූලව අපිට ඕක ගන්නත් පුළුවන්. හරි. අපි බලමු මෙන්න මේ වගේ උදාහරණ ටිකක් ඔයාලගේ අච්චු පොතේ තියෙන. දැන් මෙතනදී භාග සංඛ්‍යාවක් නැහැ. තියෙන්නේ මොකද්ද? රුපියල් 5000. රුපියල් 5000න් දෙකෙන් එකක්. 5000න් දෙකෙන් එකක්. එතකොට කරන්නේ මොකද්ද? 5000 ළමයි ඕන ලියන්න පුළුවන් 5000 බෙදීම 1 කිලෝවලට ඕන අවශ්‍යම නැහැ. වැඩි කිරීම දෙකෙන් එක. එතකොට 5000 උඩ එකෙන් තමයි වැඩි වෙන්නේ භාගي. එහෙනම් 5000 වැඩි කිරීම 1. කීයද? 5000යි. ඊට පස්සේ 1 වැඩි කිරීම 2. කීයද? 2යි. දැන් මෙතන මොකද්ද තියෙන්නේ? 5000 බෙදීම 2. 5000 බෙදීම 2යි කියන්නේ මොකද උත්තරේ? ඒක ටක් ගාලාම සුළු කරලා ගන්න 2500යි. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි බලමු භාග බෙදීම කියන එක. උදාහරණයක් තියෙනවා 3න් 1 බෙදීම 6න් 1. හරි 3න් 1 කොටසක්. ඒ කියන්නේ අපි මොකක් හරි ගත්ත කියන්නේ චොක්ලට් එක. චොක්ලට් එකෙන් 3 එකක් ගන්නවා. ඒක නැවත 6න් 1කට බෙදනවා. එතකොට අපි මේක රූපයකින් කරනවා නම් කරන්නේ ළමයි 3න් 1කට බෙදපු රූපේ නැවත කොටස් 6වට බෙදනවා. 6වට බෙදලා කරන්නේ මොකද්ද? 6න් 1 කීයක් ගන්නවද? මේ බලන්න 6න් 1 දෙකක් එනවා මෙතනදී. හරි 3න් 1 කියන එක 6න් 1කින් බෙදුවොත් මේ විදියට 6න් 1 කොටස් දෙකක් එනවා. ඔයාලා මේක රූප සටහනක් ඇඳලා තේරුම් ගන්නත් පුළුවන්. දැන් අපිට ඕක විභාගෙදී හැම වෙලේම ඔහොම කර ඉන්න බෑනේ. අපි කරන්නේ ළමයි මේක කරන ගණිතමය ක්‍රමය තමයි භාගයක් බෙදද්දී ඒ භාගයේ බෙදෙන සංඛ්‍යාව තියෙන දැන් මෙතන 6න් 1 මේ 6න් 1 පරස්පරය ගන්නවා. එහෙනම් මොකද 6න් 1 පරස්පරය? උඩට 6 එනවා යටට 1 එනවා. එහෙනම් 1 වරක් 6 6යි. එහෙනම් 3 වරක් 1 3යි. හරි එහෙනම් 6 බෙදීම 3 කියලා තියෙනවා. එහෙනම් 6 3ෙන් බෙදුවොත් කීයද? 2යි. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා. තව මීට අමතරව ළමයි අපිට ඕන මේක දැන් මේ විදිහටම කරන්න නැතුව මෙතනදී මේක බෙදන්න පුළුවන්. 3ට 3 ඒවා කීයද? 1යි. ඊට පස්සේ 3ට 6 ඒවා කීයද? 2යි. එහෙනම් 1 වරක් 2 2යි. 1 වරක් 1 1යි. එහෙනම් 2 බෙදීම 1. එහෙනම් උත්තරේ කීයද? 2යි. ওই විදිහට ගන්නත් පුළුවන්. ඔයාලට පහසු ක්‍රමයක් මෙතනදී පාවිච්චි කරන්න. හරි අපි ඊළඟ කොටසට යමු. භාග එකතු කිරීම අඩු කිරීම. රයිට්. මේකත් ඔකට කලින් ඉගෙන ගන්න එකක්. නමුත් මට මෙතනදී ඔයාලට මේ ටික මතක් කරන්න අවශ්‍ය නිසා මම මේක ගන්නෙ. රයිට්. දෙකෙන් එකට එකතු කරන්න කියනවා 4න් එකක්. දැන් ඔයාලට තේරුම් ගන්න ඕන දේ තමයි භාග එකතු කරද්දී අනිවාර්යයෙන්ම වෙන්න ඕන දේ තමයි හරය සමාන වෙන්න ඕන. දැන් මේකේ හරය 2යි මෙතන හරය 4යි. එහෙනම් මේක එකතු කරන්න බෑ. අපි එහෙනම් මොකක්ද කරන්නේ? පොදු හරයක් ගන්න ඕනේ. දැන් පොදු හරයක් ගනිද්දී ඔයාලට තේරෙන්න ඕනේ මෙතන 4 නම් මෙතන එක්ක 4 කරන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන 2 නම් එක්ක මෙතන 2 කරන්න ඕනේ. ඕකේ හරියටම කරන්න ඕන දේ අපි හොයාගන්න මෙහෙමයි. හිතලා කරන්නත් පුළුවන්. දැන් හිතලා කරගන්න බැරි කෙනෙක්ට මම ක්‍රමයක් කියන්නම්. මේ දෙන්නයි කුඩා බුදු ගුණාකාරය හොයාගන්න. එතකොට 2,4 කියලා එහෙම ලියුවා. ලියලා මොකද්ද කරන්නේ? මේක බෙදන්න දෙකෙන්. එතකොට මේකේ මේ බෙදෙන සංඛ්‍යා අපි ගන්න 1 2. දෙකෙන් බෙදෙන්නේ නැත්තම් 3. 3ෙන් බෙදෙන්නේ නැත්තම් 5. 1 7. ওই විදිහට 11. ඒ කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදලා තමයි කුඩා බුදු ගුණාකාරය හොයාගන්නේ මෙතනදී. මෙන්න මේ සංඛ්‍යා සෙට් එක. හරි ප්‍රධානව. හරි. එහෙනම් 2ට 2 ඒවා කීයද? 1යි. 2ට 4 ඒවා කීයද? 2යි. එහෙනම් ඒක බෙදුණා. රයිට්. ඊට පස්සේ මෙතන දැන් එක හරි මේක බෙදලා ඉවරයි. ඊට පස්සේ මේක බෙදන්න ඕනේ. එහෙනම් බෙදුවා. 1යි 1යි. දැන් එහෙනම් කුඩා පොදු ගුණාකාරය ලියන්න පුළුවන් කීයද? මෙයා වැඩි කරන්න මෙයාගේ. ඒ කියන්නේ 2 වැඩි කිරීම 2 කීයද? 4යි. රයිට්.
දැන් එහෙනම් මේකේ අපිට මොකක්ද කරන්න ඕන? කුඩා පුදු ගුණාකාරය 4යිනේ. එහෙනම් මෙයාගේ මෙතන 4 තියෙනවා ගැටලුවක් නැහැ. මෙතන මොකක් කරන්න ඕනේ එහෙනම්? 4 හදා ගන්න ඕනේ. එහෙනම් මොකක්ද කරන්නේ? 2 අපිට 2කින් වැඩි කරොත් 4 හදාගත්ත හැකි නේද? එහෙනම් මෙතන යට 2කින් වැඩි කරනවා නම් අනිවාර්යයෙන්ම උඩත් 2කින් වැඩි වෙන්න ඕනේ. එහෙනම් එකතු කිරීම 4න් 1 බාන්න මෙතන දෙවරක් 2 4යි එක්වරක් 2 2යි. එහෙනම් 4න් 2යි එකතු කිරීම 4න් 1 කීයද? 4න් 3ක් වෙන්න ඕනේ. රයිට්. ඒතර ඒක පැහැදිලි කියලා හිතනවා. අපි බලමු අඩු කරන එකක්. දැන් මෙතන තියෙනවා 11න් 1 අඩු කිරීම 55න් 1. දැන් පැහැදිලිව මෙතනත් පොදු හරයක් හොයාගන්න ඕනේ. පොදු හරයක් හොයන්න මොකද්ද අපි පාවිච්චි කරන්න පුළුවන්? කුඩා පොදු ගුණාකාරය පාවිච්චි කරමු. එහෙනම් 11යි 55යි මෙහෙම ලියාගත්තා. ලියලා බලන්න දෙකෙන් බෙදෙන්නේ නැහැ. 11 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 55 බෙදෙන්නේ නැහැ. 3ෙන් බෙදෙන්නෙත් නැහැ. ඊට පස්සේ 5ෙන් බෙදෙනවද කියලා බලමු. 55 නම් 5ෙන් බෙදෙනවනේ. රයිට්. එහෙනම් 11 බෙදෙන්නේ නැහැ. හැමම ලියමු. කීයද 55 5ෙන් බෙදුනොත් 11යි. ඔහොම ලියාගත්තා. දැන් බලමු මේක 5ෙන් බෙදෙන්නේ නැහැ. 11 බෙදෙන්නේ නැහනේ. 7ෙන් බෙදෙනවද? නැහැ. ඔන්න චක්‍රය අරන් බලන්න. 11 7 වරක් චක්‍රය හැදෙන්නේ නැහනේ 11. ඊට පස්සේ අපි ගත්තොත් ඊළඟට අපිට තියෙන ප්‍රථම සංඛ්‍යාව කීයද? 11. එහෙනම් 11ෙන් බෙදලා බලමු. එහෙනම් බෙදෙනවනේ 11 කීයද? 1යි. 1යි. දැන් එන මේකේ කුඩා පොදු ගුණාකාරය සොයන්න. කොහොමද හොයන්නේ? 5 වරක් 11. කීයද? 55යි. රයිට්? රයිට්. දැන් එහෙනම් අපි කරන්න ඕන මොකද්ද? මෙතන 55 තියෙනවා ගැටලුවක් නැහැ. මෙතන මොකක් වෙන්න ඕනද? 55 හදා ගන්න ඕනේ. කොහොමද 55 හදා ගන්න පුළුවන් ඉන්නේ? ඔයාලට තියෙනවා 11 5ෙන් ගුණ කරොත් 55 හැදෙනව නේද? එහෙනම් 11 වැඩි කරන්න 5ෙන් උඩත් වැඩි කරන්න 5ෙන්. එක් වරක් 5 ගියද? 5යි. 11 වරක් 5 55යි. එහෙනම් 55න් 5යි අඩු කිරීම 55න් 1යි. එහෙනම් 55න් 5ක් 55 එකක් අඩු කරන්න. එහෙනම් 55න් 4ක් කියලා එනවා අපිට. මොකද අපිට හරය සමාන වුණාම තමයි එකතු කරන්න හරි අඩු කරන්න හරි පුළුවන් වෙන්නේ. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. හරි. බොට්මෑස් ක්‍රමයේ භාග ගැටලුවේදී පාවිච්චි කරන විදිය බලමු. ඒ කියන්නේ භාග ගැටලුවක ಗುಣ කිරීම, එකතු කිරීම, බෙදීම ඔක්කොම එකට එන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී අපි කියනවා මේ බොට්මෑස් ක්‍රමය පාවිච්චි කරනවා. එතකොට මේකදී යම් ගණිත, ඒ කියන්නේ එකතු කිරීම හරි අඩු කිරීම හරි කරද්දී යම් පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල මෙන්න මේ බොට්මෑස් කියන ක්‍රමයට නෝදම කරන්නේ. එතකොට අපි පළවෙනිට බලනවා භාගය ඇතුළත වරහන් තියනවද කියලා. එහෙනම් වරහන් තිබ්බොත් වරහන සුළු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන O කියන එකේ නම් තේරුමක් නැහැ. මේ ඩිවිෂන් කියන්නේ එතකොට D කියන්නේ ඊට පස්සේ බෙදීම. හරි. ඊට පස්සේ M කියන මල්ටිප්ලිකේෂන් කියන්නේ ගුණ කිරීම. බෙදීමට පස්සේ ගුණ කිරීම. හරි. ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම ওই ටික. අපි දැන් උදාහරණයක් බලමු. මෙන්න මේ පළවෙනි උදාහරණය මෙතන ගුණ කිරීම තියෙනවා, එකතු කිරීම තියෙනවා. බලන්න. එතකොට අපි දන්නවා මේ එකතු කිරීමට කලින්නේ ගුණ කිරීම තියෙන. එහෙනම් ඉස්සෙල්ලා ගුණ කිරීම කරන්න. එහෙනම් 6 වරක් 3 18යි. එහෙනම් 18න් 1යි. එතකොට මේ කොටස තමයි 18න් 1 වෙන්නේ. දැන් මේකට එකතු කරන්න 3න් 1ක්. හරි. දැන් මෙතන අපි දන්නවා මේ හරයන් අසමානයිනේ. එහෙනම් පොදු හරයක් ගන්න ඕනේ. මම එහෙනම් මේක ඉක්මනට සුළු කරන්නම් ඔයාලට කලින් කියන්න ඕනේ පොදු හරය ගන්න විදිය. රයිට්. එහෙනම් මෙතන 18න් 1 කියලාම ලියන්න. මෙන්න මෙතන හදාගන්න 18 හදාගන්න මොකක්ද කරන්නේ? 3 වරක් 6න් වැඩි කරනවා. මේකත් 6න් වැඩි කරනවා. 18න් 1යි. ඊට පස්සේ 18න් 6යි. එහෙනම් 18න් කීයක් දෙන්නේ? 7ක් කියලා එනවා. හරි. අපි මේ තව උදාහරණයක් ඕනම් බලමු. මෙතන 6න් 1 අඩු කිරීම, 4න් 1 බෙදීම, 5න් 1 කියලා තියෙනවා. ඉස්සෙල්ලාම බලන්න එහෙනම් අඩු කිරීමද බෙදීමද කරන්නේ කියලා. කවුද කරන්නේ? බෙදීම කරන්නේ. එහෙනම් අපි මේකේ බෙදීම කරමු. ඔයාලා දන්නවා ඉස්සෙල්ලා මේ බෙදීම පාර්ට් එක වෙනම කරමු. එතකොට ලේසි ඔයාලට. 5න් 1. එහෙනම් මේකේ උඩ යට මාරු කරලා ලියන්න ඕනේ. හරි. ಗುಣ කරද්දී ඔයාලා දන්නවා 5න් 1 උඩ යට මාරු වෙනවා. හරි. එහෙනම් එනවා 4න් 5ක් කියලා. දැන් මේ කෑල්ල වෙනුවට දාන්න 4න් 5. හරි. දැන් මේ දෙන පොදු හරයක් ගන්න 6න් 1 අඩු කිරීම. එතකොට මෙතන ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. 6 4 පොදු හරය ගත්තොත් අපිට ගන්න පුළුවන් 12 කියලා. හරි. ඒක ඔයාලට කයින් කරා වගේ කුඩා පොදු ගුණාකාරය පාවිච්චි කරලා හෙව්ව හැකි. මං හින්දා ඒක ඉක්මනට කරන්නම්.
රයිට් මෙතන එහෙනම් 12 හදන්න ඕනේ. ඒතකොට 6 වරක් 2 වැඩි කරන්න. ඊට පස්සේ මෙතන 4 වරක් 3. එතකොට උඩත් 2කින් වැඩි වෙනවා 5 වරක් 3. එතන එනවා 12න් 15. හරි. එතකොට 12 කියලා එනවා. එතකොට 2කින් 15ක් අඩු කරන්න. 2කින් 15ක් අඩු කරුවොත් කීයද? 13යි. හැබැයි ඍණ වෙන්න ඕනේ මොකද? ඍණ 15 ධන 2කට වඩා ලොකුයි. අපි ඊළඟ කොටසට යමු එහෙනම්. හරි ටිකක් සංකීර්ණ ගැටලුවක් තියෙනවා. ඒතර මම මේක වරහන් කරන්න. රයිට්. ඒතර මේකටත් ඔයාලට තියෙනවා බොට් මෑස් දාන්න වෙනවා. හරි. එතකොට ඔයාලා බලන්න මේ මෙතන එන උත්තරෙන් අල්නා යන්න 5න් 4. ඒ කියන්නේ මේ සම්පූර්ණ එකෙන් 5න් 4. මෙතන තියෙන්නේ මොකද? මේ වරහන සුළු කරලා බෙදන්න තියෙන්නේ. මේ බෙදීමනේ තියෙන්නේ හරි. මේ ඉරකින් ගහලා තියෙන්නේ මේ සම්පූර්ණ එක මේකෙන් බෙදෙනවා කියන්නේ. හරි. අපි දැන් එහෙනම් මොකද්ද කරන්න ඕන? වරහන් ටික සුළු කරමු ඉස්සෙල්ලා. වරහන් ටික සුළු කරන්නේ කොහොමද එහෙනම්? මේ මුල් කෑල්ල වෙනම සුළු කරගමු. 2යි 2න් 1යි 1යි 3න් 2. මේ කෑල්ල සුළු කරගමු. දැන් මේක මිශ්‍ර භාගයක්නේ. එහෙනම් විෂම භාගයක් කරන්න වෙනවා. එතකොට තමයි අපිට ලේසි මේක. හරි. 2 වරක් 2 4යි 4යි 1යි 5යි. එහෙනම් 2න් 5යි. 3 වරක් 1 3යි 3යි 2යි 5යි. 3න් 5යි. දැන් එහෙනම් 2යි 3යි නේ තියෙන පොදු හරයක් ගන්න. පොදු හරය කීයද? 6යි. එතකොට මේක 6 කරද්දී මොකද වෙන්නේ? 3න් වැඩි වෙන්න ඕනේ. හරි. 3න් වැඩි වෙනවා නම් මොකක්ද වෙන්නේ? 5 වැඩි වෙනවා 3න්. හරි. ඊට පස්සේ මෙතන 5 වැඩි වෙනවා 2කින්. මම මෙතනත් ඔයාලට අපැහැදිලි වෙයි කියලා හිතනවා නම් 2 වැඩි කිරීම 3 කියලා ලියන්න. 2 වැඩි කිරීම 3. කියන්නේ ඔයාලට මේක කුඩාප දුගුණාකාරය අරන් හොයන්න පුළුවන්. හරි. මම මේ ඉක්මනට කරලා පෙන්නන්න ඕන හිතනවා මෙහෙම කරන්නේ. හරි. මොකද දැන් මෙතන අර භාගේ සුළු කරන විදිය තමයි මට කියන්නේ මේ බොට් මෑස් පාවිච්චි කරන විදිය තමයි කියලා දෙන්න උවමනා වෙන්නේ. රයිට්. එහෙනම් 5 වරක් 3 15යි 5 වරක් 2 10යි. එහෙනම් 25 බෙදීම 6යි. ඔන්න 25 බෙදීම 6ක් කියලා එනවා. දැන් මේ කෑල්ල සුළු කරමු. හරි මොකද වරහන් ටික සුළු කරාම ලේසි වැඩි. ඊට පස්සේ මෙතන මේක 5න් 1 කියලා තියෙන්නේ. රයිට්. අපි 5න් 1 බෙදීම 15න් 4 2කින් 1. රයිට්. එතකොට මේක මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරන්න 5 වරක් 1 5යි 5යි 1යි 6යි. බෙදීම 15න් 4 එකතු කිරීම 2කින් 1. දැන් මෙතනටත් බොඩ් මෑස් දාන්න වෙනවා. මොකද හේතුව මෙතනත් ගණිත කර්ම කිහිපයක් තියෙනවා. බෙදීම තියෙනවා, එකතු කිරීම තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලා බෙදීම කරලමු. හරි. එහෙනම් මේකේ 5න් 6 මෙතන දැන් දානවා බෙදීම වෙනකොට ಗುಣ කිරීම. අපි දන්නා එහෙනම් මේ කෑල්ල මොකක් වෙනවද එහෙනම්? උඩයට මාරු වෙනවා. 4න් 15. දැන් මේක බලමු අපි සුළු කරගන්න විදිහ. අපි මං ඔයාලට පොඩ්ඩක් මේක නිල් පෑනින් වගේ දාලා පෙන්නන්න, සුළු කරලා පෙන්නන්න. මෙතනට 15 වගේ 15ට 5ව 3ක් තියෙනවා. අපිට එහෙනම් මෙතනට සුළු කර හැකි. කීයද? 5ට 5ව 1යි. මෙතන මේක දෙකෙන් බෙදෙනවා. කීයද? 3යි. එහෙනම් මේක දෙකෙන් බෙදෙනවා 2යි. එතකොට ඔය කට්ටිය මේ විදිහට මේ බෙදීම කරද්දී කියන්නේ කපලා මෙහෙම බෙදීම කරද්දී උඩේවට යටේව තමයි කපන්නේ. හරි. නැතුව මේ යට යටේව කපලා සුළු කරන්න බෑ. හරි. දැන් සුළු කරමු ඔය කෑල්ල. 3 වරක් 3 9යි. 9යි. 1 වරක් 2 2යි. 2කින් 9යි. 2කින් 9 එකතු කිරීම 2කින් 1. එහෙනම් පොදු හරය 2යි. එහෙනම් 9යි 1යි එකතු කරන්න කීයද? 10යි 10 බෙදීම 2 කීයද? 5යි. පැහැදිලිද? රයිට්. එහෙනම් මේ කොටස සුළු කරගත්තා. දැන් අපි මේ සම්පූර්ණ එක සුළු කරගමු. මෙන්න මේක වෙනුවට මොකද්ද දාන්නේ? 25 බෙදීම 6 මේක බෙදෙන්න ඕනේ කීයෙන්ද? මෙතන 5යි. දැන් අපි මේක එහෙනම් ලියාගමු කොහොමද? 25 බෙදීම 6 බෙදීම කියලා මෙහෙම ලියාගමු 5. දැන් එහෙනම් 25 බෙදීම 6 ගුණ කිරීම ලකුණ දාන්න. මේක ඔයාලා දන්නවා 5 බෙදීම 1 නේ තියෙන්නේ මේ. එහෙනම් උඩ යට මාරු කරොත් එනවා 5න් 1යි කියලා. රයිට්. දැන් මේ 5ට 25 සුළු කර හැකි කීයද? 5යි.
මෙතැන්ට පහේව එකයි. දැන් පස්වරක් එක පහයි හයවරක් එක හය එන හයෙන් පහක් කියලා එනවා. එහෙනම් මේ සම්පූර්ණ එකම සුළු කරොත් කීයක් දෙන්නේ? 6න් එකක් එනවා. 6න් එකක්. හරි කීයක් දෙන්නේ? 6න් එකක්. දැන් මේක මොකද්ද කරන්නේ අපි? මේ 6න් එක වැඩි කරන්න 5න් 4. මොකද අල්නයෙන්ෙන් කියන්නේ අපි ಗುಣ කිරීම කියන එකනේ. හරි. එහෙනම් මේක සුළු කරමු. මෙතන 6ට 2ව 3යි 4ට 2ව 2යි. එහෙනම් 1 වරක් 2 2යි 3 වරක් 5 15යි. එහෙනම් 15න් 2ක් කියලා අපිට අවසාන පිළිතුර ලැබෙනවා. එහෙනම් බොඩ් මෑස් සම්බන්ධව සංකීර්ණ ගැටලුවක් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපැහැදිලි නම් පොඩ්ඩක් ආපහු රිවයින්ඩ් කරලා බලන්න. හරි අපි තවත් ගානක් බලමු. මොහොමඩ් තමා සතු ඉඩමින් හරි අඩක් දියණියටද හරි අඩක් කියන එකේ තේරුම මොකද්ද ළමයි? දෙකෙන් එකක් කියන එක හරි. දෙකෙන් එකක්. තුනෙන් එකක් පුතාටද ලියා වෙන් කර දී ඉතිරි කොටස වන අක්කර 10 පුණ්‍යායතනයකට පරිත්‍යාග කළේය. හරි. එතකොට පරිත්‍යාග කළේ මුළු ඉඩමින් කවර භාගයක්ද කියලා අහනවා. පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට මුළු ඉඩමේ ප්‍රමාණය අක්කර කීයද කියලා අහනවා. හරි. අපි ඉස්සලා මේ කොටස් දෙකට බලමු විසඳලා. හරි. අපි මේක ඔයාලට එකපාරට අදහසක් එන්න රූපයක් ඇඳගන්න මෙහෙම ඉඩමක් වගේක් ඇඳ ගන්න. මොකක්ද කියන්නේ? ඉඩමෙන් හරි අඩක්. එහෙනම් දෙකට බෙදෙනවා. හරි අඩක් කියව මොකක්ද? දෙකෙන් එකක්. හරි. ඊට පස්සේ දෙකෙන් එකක් දුන්නා. කාටද දුන්නේ? දියණියට දුන්නා. ඊට පස්සේ තුනෙන් එකක් පුතාට මුළු ඉඩමෙන් අපි තුනෙන් එක කෑල්ලක්. මේ වගේ කෑල්ලක් නේ ඇඳගමු. තුනෙන් එකක්. හරි. එහෙනම් පරිත්‍යාග කළේ මුළු ඉඩමෙන් කවර භාගයකද කියලා අහනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? දෙකෙන් එකක් දුන්නා, තුනෙන් එකක් දුන්නා. මොකද්ද කරන් තියෙන්නේ? දෙකෙන් එකයි, තුනෙන් එකයි එකතු කරන්න. හරි. එහෙනම් එකතු කරන්න. එතකොට හරයන් අසමාන. එහෙනම් පොදු හරයක් ගන්න 6 ගමු නේද? එහෙනම් 6 අපි ගමු. එතකොට දෙක කීයෙන් වැඩි කරන්න 6 ගන්න? 3ෙන් වැඩි කරන්න ඕනේ. එහෙනම් උඩත් 3 වැඩි වෙනවා. එහෙනම් 6න් 3යි. 3ෙන් එක වෙනකොට එහෙනම් ඔහොම ලියන්න පුළුවන් කොහොමද අපිට? කෙලින්ම 6න් 2යි කියලා. එහෙනම් 6න් 3යි 6න් 2යි එකතු කරන්න කීයද? 6න් 5යි. හරි. අනිවාර්යෙන් පොදු හරය අරගෙන මේ විදිහට හදලා එකතු කරන්න. හරි. රයිට්. එහෙනම් පළවෙනි කොටසේ උත්තරේ හරි. දෙවෙනි කොටසේ මුළු ඉඩමේ ප්‍රමාණය අක්කර කීයද අහනවා. දැන් මේක කියනවා ඉතිරි වෙන කොටස අක්කර 10යිලු. මට කියන 6න් 5ක්නේ දැන් දීලා තියෙන්නේ. එහෙනම් ඉතිරි වෙන කොටස කීයද? ඉතිරි වෙන කොටස 6න් එකයි. කොහොමද ඒක හොයාගන්නේ? ඉතින් අපි දන්නවා මුළු ඉඩම තියෙනවානේ. මුළු ඉඩම කෑලි 6කට බෙදලා කෑලි 5ක් දීලා තියෙනවා. එහෙනම් තව කෑලි කීයද ඉතිරි වෙන්නේ? එකයි. ඕනම් මම මේක රූපෙන් ඇඳලා පෙන්නන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට මේ බාන 5ක් දීලා ඉවරයි. තව කෑලි කීයද දීලා තියෙන්නේ? එකයි. හැබැයි කීයකින්ද? 6කින් එකයි. එහෙනම් 6න් එකක් ඉතිරි. දැන් ඔයාලා මේක මෙහෙම එකපාරට හිතෙන්නේ නැත්තම් එකෙන් අඩු කරන්න ඕනේ 6න් 5ක්. කොහොමද ඒක හදන්නේ එතකොට? මේක 6න් වැඩි කරන්න ඕනේ නා. 6න් වැඩි කරනවා. එහෙනම් උඩත් වැඩි කරනවා යටත් වැඩි කරනවා 6න්. ඒක මම මෙහෙම ලියන්න. ඔයාලට පැටලෙන නිසා. එහෙනම් එක වැඩි කරනවා 6න් යටත් වැඩි කරනවා 6න්. එහෙනම් 5 බෙදීම 6 6න් 6 අඩු කිරීම 6න් 5. ඒත් උත්තරේ කීයද? 6න් 1යි කියලාමයි එන්නේ. රයිට්. මම හිතන්නේ එකක් ගත්තොත් ඒකේ අක්කර කීයද? 10යි. අක්කර 10යි. එතකොට අපෙන් අහන්නේ මුළු ඉඩමේ ප්‍රමාණය කොච්චරද කියලා. ඒතර 6න් එකක් 10යි නම් ඒ වගේම කොච්චරක් තියෙනවද මෙතන? 6ක් තියෙනවනේ. මේ ඉඩමේ අක්කර 6ක් තියෙනවා. සෝරි. අක්කර 6න් එකේව 6ක් තියෙනවා. මං කියන එක පැහැදිලිද? ඉතින් 6න් එකක් තමයි 10 වෙන්නේ. ඒතර 6න් 6ක් තියෙනවනේ. කියන්නේ ඉඩම කොටස් 6කට බෙදලානේ තියෙන්නේ. එහෙනම් 6න් එකේ අගේ 10යිනේ. හරි. එහෙනම් අපිට ඕන මේක තාරකයක් විදිහට ලියන්න බලමු. මොකද්ද එහෙනම්? 10 වැඩි කරන්න 6. කීයද එහෙනම්? 60ක් කියලා එනවා අක්කර. තුන්වෙනි කොටස බලන්න. පුණ්‍යායතනයකට ලබා දුන් කොටස ප්‍රමාණවත් නොවන හේයින් එම ප්‍රමාණය දෙගුණයක් කිරීමට තම කොටසින් ඉතිරිය ලබා දීමට දියණිය කැමති වූවාය. එසේ දුන් පසු දියණියටත් පුතාටත් වෙන්වන්නේ ඉඩමෙන් සමාන ප්‍රමාණ බව පෙන්වන්නලු.